හැමෝටම ආයුබෝවන්. Welcome to YouTube Education YouTube channel. ඉතින් 2026 අලුත් අවුරුද්දේ eBay selling සම්බන්ධව ඔයාලට කතා කරන්න ආවේ. ඉතින් ගොඩක් දෙනෙක් වැරදි දෙයක් හිතාගෙන ඉන්න එක තමයි මේ eBay selling drop shipping direct shipping වලින් මේ dollars earn කරන්න පුළුවන්. ඒක ඇත්ත. නමුත් මේකේ products categories මොනවද සෙල් කරන්නේ සහ මොනවද 2026 දී මොනවද අලුතෙන් ඇවිල්ලා තියෙන opportunities කියලා කට්ටිය ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. මට ගොඩක් කට්ටිය comments කරලා තිබ්බ. ඉතින් අපි අවුරුදු මම දන්නේ අවුරුදු 8ක experience එකක් තියෙනවා සහ ඊට වැඩි කාලයක් අපේ ideas තියෙනවා. ඉතින් experience එකත් එක්ක සහ අවුරුදු ගණනාවක් ඉඳන් ඔයාලට දන්නවා YouTube එකේ ඉන්න කට්ටිය. ඉතින් කොච්චර කාලෙකද අපි මේ videos කරන්නේ සහ මේක update දෙන්නේ කියලා. ඉතින් කතා නැතුව eBay selling වලදී ඔය කට්ටිය මුලින්ම දැනගන්න ඕන දේවල් කීපයක් සහ මම ඒ සම්බන්ධව ඔයාලට අයිඩියාස් දෙන්නම්. ඉස්සෙල්ලාම මම කතා කරන්නම් ඔයාලට මේ eBay selling කියන්නේ මොකක්ද? eBay selling කියන්නේ සරලව කිව්වොත් ඔය කට්ටිය online ව්‍යාපාරයක් කරනවා. ඒ කියන්නේ ඔයාලා online business එකක් කරන එකක් තමයි eBay selling. ඒතර eBay selling කියන්නේ මෙතනදී ගත්තොත් මුලින්ම දැනගන්න ඕනේ මේක ඇවිල්ලා ට්‍රේඩින් කරන process එකක් නෙමෙයි. ඔය කට්ටිය කවුරුද දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේක eBay selling කියන්නේ ට්‍රේඩින් කරන දෙයක් නෙමෙයි. රයිට්? ඒක අංක 1. අංක 2 තමයි මේක ඇඩ් ක්ලික් කරන එකකුත් නෙමෙයි. කියන්නේ eBay selling කියන්නේ ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයලා එහෙම ඒ දෙයක් නෙමෙයි. ඊට අංක 3 තමයි eBay selling කියන්නේ පිරමීඩ ක්‍රමයකුත් නෙමෙයි. ඒ කියන්නේ මේකට කට්ටිය දාලා එහෙම ඉතින් නෙමෙයි. eBay selling කියන්නේ genuine business එකක්. ඒ කියන්නේ මේක කොවිඩ් සීසන් එකේම කට්ටිය සෑහෙන්න කරා දමුත් කරනවා නැත්නම් ලංකාවේ සහ ලෝකෙ ගොඩක් දෙනෙක් කරනවා. ඉතින් මේ තුනම නෙමෙයි eBay selling කියන්නේ. කියන්නේ ට්‍රේඩින්, ඇඩ් ක්ලික් කරනවා, data entry කරනවා, නැත්නම් පිරමීඩ ඒව නෙමෙයි. eBay selling කියන්නේ real business එකක්. eBay selling කියන්නේ real business එකක්. ඒතකොට ඒකේ මේ 2026 ඒ කියන්නේ 2026 දී ගොඩාක් බිග්නර්ස්ලාට ඒ කියන්නේ දන්නේ නැති නංගිලා මල්ලා ඉන්නවා නම් දැන් මේකේ YouTube නේද අපේ එකේ ඉන්න ඕන තරම් කරන කට්ටිය ඩොලර්ස් ලොකු ගණන් වල earn කරන කට්ටිය මම ඉස්සරහදී ඔයාලට වීඩියෝස් දානවා ස්ටුඩන්ට්ස් වගේ 2026 ස්ටාර්ට් කරනවා කියන්නේ මේක ගොඩක් opportunity එකක් තියෙන තරම් ඔයාලා direct shipping කරනවා නම් ඒකත් එහෙමයි drop shipping කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක කොහොමද වෙන්නේ? කියන්නේ මොනවද තියෙන opportunities සහ මේක මොකක්ද කියලා ඔයාලට පොඩි මං අයිඩියා එකක් දෙන්නම්. eBay selling කියන්නේ ඉස්සෙල්ලා මොකක්ද කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට basically right? එතකොට මේකේ මුලින්ම ගත්තොත් ඔය කට්ටිය දැනගන්න ඕන දෙයක් තමයි ඉස්සෙල්ලාම eBay selling කියන්නේ මොකක්ද? eBay selling කියන්නේ මොකක්ද? eBay selling කියන්නේ ඔය කට්ටිය ශ්‍රී ලංකාවේ ඉඳලා ඒ කියන්නේ අපි මේ ලංකාවේ ඉඳලා ශ්‍රී ලංකාවේ ඉඳලා බයර්ස් රට ඒ කියන්නේ ෆොරින් බයර්ස් රට ඒ කියන්නේ පිට රටේ ඉන්න කස්ටමර් බේස් එකකට ප්‍රොඩක්ට් එකක් සෙල් කරලා ඩොලර් ඉන්කම් earn කරන ඔන්ලයින් බිස්නස් සිස්ටම් එකක්. එතකොට මේක ඇවිල්ලා ලංකාවේ කස්ටමර්ස්ලා විතරක් නෙමෙයි ටාගට් කරන්නේ ෆොරින් කස්ටමර්ස්. ලංකාවේ කට්ටියක් eBay account හදාගෙන ඉන්නවා, ඒෂියන් කන්ට්‍රීස් වල ඉන්නවා, ෆොරිනර්ස් කන්ට්‍රීස් වල ඉන්නවා. අපි උදාහරණයක් ගත්තොත් ලෝකෙ ගොඩක් රටවල ඉන්නවා. එතකොට මේකදී අපි කරන්නේ අදාළ රටවලට ඒ කියන්නේ මේ eBay කියන platform එකේ item එකක් list කරලා ඒකේ product එකක් sell කරන එක තමයි කරන්නේ. ඒකට ඒකදී ඔයාලට sell කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් drop shipping අනිත් එක direct shipping. ඒ කියන්නේ මම මේ කියන එක හොඳට අහගන්න. මේක ගොඩක් වැදගත් වෙනවා. ඒතර ඒ වගේම ලෝකෙ වැඩිම ජනගහනයක් eBay එක භාවිත කරනවා. ලෝකෙ දිනුම රටවල් example ගත්තොත් අපි USA, UK, Canada, Italy, Germany ඉතින් ඒකට හැම රටක් වගේම පාවිච්චි කරනවා. ඒ වගේම අපේ නිෂ්පාදනය ඉක්මනින් ගෝලීය වෙළඳ වලට අපිට ගෙනියන්න පුළුවන්. ඒක හරිම සරලයි. ඒ කියන්නේ මේක ගත්තොත් ඔයාලට ඉක්මනින්ම ඒ කියන්නේ ඔයාලට දැන් එළිය Facebook එකේ ඔය කට්ටිය ප්‍රොඩක්ට් එකක් ලිස්ට් කරලා පුළුවන් ද ගෝලීය ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් මාකට් එකේ බෑ. අමාරුයි. ඔයාලා කැම්පේන් එකක් ගහනවා නම් ඕස්ට්‍රේලියාව වගේ රටවල ලොකු කැම්පේන් එකක් ගන්නවා. USA වගේ ප්‍රොඩක්ට් සාමාන්‍ය ඩොලර්ස් වලින් ගත්තොත් ඩොලර්ස් අඩුම මැක්සිමම් ඒ කියන්නේ අඩුම ඔය කට්ටිය 1000ක්වත් ගහන්න ඕනේ. ඩොලර් 1000ක්වත් ගහන්න ඕනේ. ඉතින් මේකට එහෙම ඩොලර් 1000ක් ගහන්න ඕනේ නැහැ. ඔය කට්ටිය තියෙන eBay account එකක් ක්‍රියේට් කරලා ඔය කට්ටිය direct shipping කරනවා නම් ඒ තියෙන ප්‍රොඩක්ට් එක ඔය කට්ටිය wooden item එකක්ද හදන්නේ නැත්නම් ඔය කට්ටිය art එකක්ද කරන්නේ නැත්නම් ඔය කට්ටිය herbal item එකක් ඒ කියන්නේ මොන හරි ඔය කට්ටිය ස්පයිසිස් හරි නැත්නම් ඔය කට්ටිය ළඟ තියෙනවා නම් මොන හරි කොත්තමල්ලි හරි ගමන්නේ. ඒ කියන්නේ herbals ඒ කියන්නේ කරපිංච රන්තුනත් ඔයාලා ඒව සෙල් කරන්න පුළුවන්. මොකද ඕන තරම් එහෙම ලංකාවේ කුරුඳු සෙල් කරන කට්ටිය නම් මම දැන් ඔයාලා live වෙන්නන්න. එතකොට මේ direct shipping ගත්ත wooden art එතකොට ඔයාලට ගත්තොත් පුළුවන් තව එක ස්ටැචුස් සෙල් කරන්න. ඉතින් key tags වගේ සෙල් කරන්න. එතකොට ඒකට නෙමෙයි bags වගේ සෙල් කරන්න ladies මාකට් එකට ටාගට් කරලා. ඒ කියන්නේ ඔයාලගේ brand එක
eBay එක through එක build up කරලා ඒක international market එකට foreign market එකට sell කරන එක තමයි මෙතනදී කරන්නේ. ඒතර මේ UK, USA, කැනඩා, ඕස්ට්‍රේලියා ඒ වගේ රටවල් වලින් pay කරන්නේ අපිට හැම වෙලේම මතක තියාගන්න මේ LKR වලින් නෙමෙයි. ඒ කියන්නේ LKR කියන්නේ ශ්‍රී ලංකා rupees. ශ්‍රී ලංකා rupees වලින් නෙමෙයි pay කරන්නේ. කට්ටිය pay කරන්නේ සාමාන්‍ය USD, GBP, ඒ කියන්නේ British pound, එතකොට euro. ඉතින් ඒ වගේ දේවල් තමයි මේ කට්ටිය සර් කරන්න. ඉතින් ඒව හොඳට ඔය කට්ටිය අයිඩියාවක් තියාගෙන ඉන්න ඕනේ මේකේ හැම වෙලෙම රන් වෙන්නේ මොනවද? USD currencies. එතකොට සාමාන්‍යයෙන් අපි ලංකාවේ කන්වර්ට් කරොත් ඩොලර් එක සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේ ගත්තොත් 310 305 ඕම තමයි යන්නේ. සාමාන්‍යයෙන් බ්‍රිටිෂ් පවුන්ඩ් එකක් ගත්තොත් සාමාන්‍යයෙන් යන්නේ උදාහරණයක් ගත්තොත් 415යි 420යි 400යි ඕම තමයි යන්නේ. කියන්නේ ඒ currencies වල powerful එක වැඩි. ඔයා සාමාන්‍යයෙන් මෙතනදී ශ්‍රී ලංකා වලට අවාගෙන Facebook එකේ ආර්ට් එකක් ඩෙමොන්ස්ට්‍රේට් කරන්න උදාහරණයක් රුපියල් 1500කට අර eBay එකේ දාන්න පුළුවන් සාමාන්‍ය නිකන් just ආර්ට් එකක් විතර ඩෝලර් 50කට. ඩෝලර් 50 කියලා කියන්නේ සාමාන්‍ය රුපියල් 10,000කට වැඩි සරලව ගත්තොත් 300 ගාන කැල්කියුලේට් කරොත්. ඉතින් ඕක තමයි මේ eBay කියන සිස්ටම් එක ඇතුළේ වෙන්නේ. ඒතර මේක ඕකට හැම වෙලේම මතක තියාගන්න මේක අපි ගෝඩී වෙන පොඩ්ඩක් තමයි යන්නේ. ඒ කියන්නේ අපි යන්නේ මේක ඉන්ටර්නැෂනල් මාකට් එකට යන්නේ. නැතුව මේ ලංකාවේ මාකට් එකක් අල්ලන්න නැතුව ඉන්දියාවේ මාකට් එකක් අල්ලන්න එහෙම නෙමෙයි. ඉතින් ගොඩක් කට්ටිය හිතනවා සමහර කට්ටිය මගෙන් අහනවා සර් මේ ගොඩාක්ම මේ ශ්‍රී ලංකාවේ කට්ටිය බයි කරන ප්‍රොඩක්ට්ස් නෑ ශ්‍රී ලංකාවේ කට්ටිය බයි කරන්නේ. මොකද eBay කියන මාකට් ප්ලැට්ෆෝම් එක බැරිලා තමයි මේ ඇවිල්ලා ඒ කියන්නේ කට්ටිය දන්නේ නැති කෙනෙක් වෙනවා දැනගන්න මේකේ වැඩිපුර ඉන්නේ සල්ලි දිරි මිනිස්සු. සල්ලි දිරි මිනිස්සු කියන්නේ eBay එකට යන්නේ. ඒ කියන්නේ හොඳ ප්‍රොඩක්ට් එකක් බයි කරන්න. මොකද මේ eBay Amazon කියන ප්ලැට්ෆෝම්ස් ඇවිල්ලා අවුරුදු 20 25 ඉතිහාසයක් තියෙන එකක්. ඒ සාමාන්‍ය AliExpress එක කියන්නේ සාමාන්‍ය ඒසියන් කන්ට්‍රීස් ටාගට් කරන. කියන්නේ ඒක චයිනා ප්‍රොඩක්ට් එකක්. චයිනා ගෙද්දු කට්ටිය දන්න ප්‍රොඩක්ට් චයිනීස් කියනවනේ අපි. eBay කියන්නේ එහෙම නෙමෙයි. eBay කියන්නේ බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරලා AliExpress බ්‍රෑන්ඩ් එකක් තමයි. නමුත් eBay කියන මාකට් එක ඩිෆරන්ට් මාකට් එකක්. ඉතින් ඒක හොඳට අවබෝධ කරගන්න සහ අපිට ඕන වෙලාවක අපේ ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ ඔයාලගේ තියෙන ප්‍රොඩක්ට් එකක් ඔයාලට ඩිරෙක්ට් ෂිපින් ක්‍රමයට සර්ව් කරන්න පුළුවන් eBay එක through ඩ්‍රොප් ෂිපින් කරනවා. ඒක කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඉතින් ලංකාවේ ඉන්න ගොඩක් දෙනෙක් හිතන්නේ මේක ලංකාවේ බයි කරනවා. ඒක ලංකාව කට්ටිය බයි කරනවා. ඔව් වෙන්න පුළුවන්. හැබැයි අපිට ප්‍රොඩක්ට් ටාගට් වෙන්නේ ලංකා කෙනෙක් මං හිතන්නේ ඩොලර් 10ක් පේමන්ට් එකක් කරලා ඒ ඇවිල්ලා වගේ මොකක් හරි හර්බල් පැකට් එකක් හරි නැත්නම් හට් එකක් හරි වුඩන් ස්ටැචු එකක් හරි ගන්න කියලා. ඒකට වෙනම මාකට් එකක් කියන එක තමයි ෆොරිනර්ස්ලා කියන්නේ. ඉතින් අන්නේ ෆොරින් මාකට් එකට තමයි මේක අපි ස්ටාර්ට් කරන්නේ. එතකොට මේක අපි වෙළඳ පොලට. ඒ කියන්නේ මේක ඇවිල්ලා ඔන්ලයින් මාකට් ප්ලැට්ෆෝම් එකක්. ඔයා ඉරිදා පොලේ ගිහිල්ලා සමුදා පොලේ ගිහිල්ලා ලුණු ගෙඩියක් කල ගෙඩියක් සෙල්ලම් බඩුවක් හතර අරන් අල්ලා බල්ලා ගන්න ඕනේ. දැන් eBay කියන මාකට් ප්ලැට්ෆෝම් එකේ එහෙම නෙමෙයි. අපිට අල්ලා බල්ලා ප්‍රොඩක්ට් එකක් ගන්න බෑ. ඒ කියන්නේ අපිට අල්ලා බල්ලා ප්‍රොඩක්ට්ස් ගන්න බෑ. අපි හැම වෙලේම ප්‍රොඩක්ට් එකක් ගද්දි ගන්න මේ කියන eBay කියන ප්ලැට්ෆෝම් එකේ සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් දැන් මේ තියෙන දැන් උදාහරණයක් හිතන්නකෝ. මේ තියෙන කුරුඳු කියලා හිතන්නකෝ. හරි. එතකොට මේ කුරුඳු එක ගත්තොත් දැන් මේ පල්ලෙහාට මොන හරි කුරුඳු හරි මොන හරි මේ අපි ගමුකෝ නිකන් මේ ස්පූන් එකක් කියලා නැත්නම් මොකක් හරි එකක් අයිටම් එකක් ගමුකෝ අපි. ඉතින් අයිටම් එකක් ගත්තොත් දැන් මම නිකන් සර්ච් කරන හරි මෙන්න මේක ගන්න මේ හර්බල් පැක් එක ගන්න හරි. මේ හර්බල් පැක් එක ගත්තොත් මේක ඇවිල්ලා කස්ටමර් කෙනෙක් බලලා තමයි ගන්න. ඒ කියන්නේ මේක මොකද්ද මේ ප්‍රොඩක්ට් එකේ මොනවද තියෙන්නේ. එතකොට මේක කොහොමද වෙන්නේ. ඉතින් මේ ටික බලලා මේ ටයිටල් එක බලලා එතකොට පල්ලෙහාට ගිහලා මේක ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා. ඒ ඩිස්ක්‍රිප්ෂන් එක බලලා තමයි ගන්න. ඒ කියන්නේ අල්ලා බල්ලා ගන්න විදියක් නෑ. කියවලා ප්‍රොඩක්ට් එක බලලා තමයි ගන්න. එතකොට මේ ප්‍රොඩක්ට් එකක් ලිස්ට් කරලා දුනොත් ඒකේ ක්‍රම තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රොඩක්ට් එකට ඉන්ක්ලූඩ් වෙන ෆොටෝස් 6ක් වගේ මේ අලුත් අප්ඩේට් සිස්ටම් එකත් එක්ක ගත්තොත් හරියද? ඒතර ප්‍රොඩක්ට් එකට සාමාන්‍ය ප්‍රොඩක්ට්ස් 6ක් විතර ඉන්ක්ලූඩ් වෙන්න ඕනේ. ඒතර ටයිටල් එක හරියට ක්ලියර්ලි තියෙන්න ඕනේ. ප්‍රයිස් එක එෆෝඩබල් වෙන්න ඕනේ. ඒ කියන්නේ හරි ප්‍රයිස් එකක් දාන්න. මේක රවුන්ඩ් ගණක් දාන්න උදාහරණයක් ගත්තොත් මේක බිස්නස් කියන්නේ ඒක. ඔයා ගිහලා මේක දැන් ඩොලර් 15කට මේ අයිටම් එක දැම්මොත් ගන්න ප්‍රමාණතාවය අඩුයි සයිකොලොජි ගත්තොත්. ඔයා හැබැයි මේක ඩොලර් 14කට දැම්මොත් 14 99කට දැම්මොත් ගන්න ප්‍රමාණය වැඩි. හේතුව මොකද්ද? ඩොලර් 15 ඩොලර් අඩුයි. ඒ කියන්නේ ඒක අපි අර සත සෙන්ට් එක කියන්නේ 750 වුණා ඒක අපි ඒ කියන්නේ බිස්නස් කරනවා කියන්නේ ඒකට. ඒ කියන්නේ අගට මේ රවුන්ඩ් ගණක් දාලා 15 750යි 20යි එහෙම දාන්නේ නැහැ. අන්තිම 99ක්. ඉතින් එහෙම ඒ වගේ 20 අඩුවෙන් 19 799. 15 අඩුවෙන් 14 799. ඉතින් ඒව තමයි බිස්නස් කියලා කියන්නේ. ඒ වගේ බිස්නස් මොඩල් එකක් තමයි මේක කරන්නේ. නැතුව මේක ඇඩ් ක්ලික් කරන්න, මේක ඇල වීඩියෝ කරන්න, මොනවද මේක ඇල ට්‍රේඩ් කරන්න, ඉන්වෙස්ට් කරන්න ඒක නෑ. එතකොට දැන් මේ ගත්තොත් ඔයාලා බලා ගන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එක. මේ ප්‍රොඩක්ට් එකේ කොන්ට්‍රි ගත්තොත් කොන්ට්‍රි 32ක් දාලා තියෙනවා මේ. ඔය දන්නවනේ මේ මොනවද කියලා. ඉතින් වද මල් එතකොට නිල් නිල් කටරොඩු
ඉතින් ලංකාවේ ගොඩක් කට්ටිය සෙල් කරනවා. ඉතින් මේ quantity 30000 සෙල් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් මෙතන US 13ක් කියන්නේ 300 3000යි 3900ක්. ඉතින් මේවා අපිට ලංකාවෙන් පැක් කරලා යවන්න පුළුවන් ඩිරෙක්ට් ෂිපින් කරලා තියෙනවා. ඕන තරම් ප්‍රොඩක්ට්ස් තියෙනවා. හරිද? මම මේවට සරලව කියන අයිඩියා එක ගන්න. ඉතින් එතකොට මේ ඇවිල්ලා බිස්නස් එකක්. ඒතර මේ ඇවිල්ලා තියෙන්නේ eBay එකේ ප්‍රොඩක්ට් එකක් ලිස්ට් කරලා. ඉතින් කස්ටමර් කෙනෙක්ට පුළුවන් යා මේ කැමති නම් මේ ප්‍රොඩක්ට් එකට යාට බලලා ඇවිල්ලා මේ ප්‍රොඩක්ට් එක ගන්න. ඒක තමයි eBay selling කියලා කියන්නේ. eBay drop shipping කරා direct shipping කරත් මේක තමයි හදන්නේ. ඔයා drop shipping කරනවා නම් for example ඔයා ගිහිල්ලා මෙතන headphones කියලා ගහුවොත් ඔයාලට headphones with mic හරි මොනවා හරි headphone කියලා ගහුවොත් මේ headphones ඕන තරම් එනවා. දැන් මේ headphone එක customer කෙනෙක්ට buy ගන්න පුළුවන්. මේකට ගිහිල්ලා customer කෙනෙක්ට buy කරන්න පුළුවන්. ඉතින් මේ quantity 12339ක් sell. ඉතින් මේක අනිත් එක ලෝකේ වැඩිපුරම crowd එකක් මේකේ sell කරනවා. day to day life එකේ. ඉතින් ඔයාලට ගිහිල්ලා මේකේ product එකක් sell කරන එක බැරි කමක් නෙමෙයි. හැබැයි හරියට කරන්න ඕන. ඔයා ගිහිල්ලා නිකන් product එකක් මේක list කරොත් sell වෙන්නේ නැහැ. ඒක මම කැට දෙයක් කියනවා. right ඔයාගේ product එක list කරලා නිකන් මේ එහෙම බෑ. මේක ඇල business එකක් ඔයාට ඇවිල්ලා තියෙනවා වගකීම. ඔයාලා responsibility එකක් තියෙනවා. හරියට customer product එක දෙන්න ඕන, description එක product එක දෙන්න ඕන, customer communication එක build කරන්න ඕන. ඒ වගේම තමයි customer ට අදාළ product එකේ හරිය details ටික නිවැරදිව දෙන්න ඕනේ. ඉතින් එතකොට තමයි customer කෙනෙක් product එකක් ගන්න. එහෙම නැතුව ආවට ගියාට ඔයා eBay setting කරන්න ගත්තොත් නෑ. ඉතින් අපිත් student ලා ඕන තරම් ඉන්න ආවට ගියාට course එක කරනවා. නැත්නම් අපි ඉගෙන ගන්න ඇවිල්ලා ආවට ගියාට setting කරන එහෙම බෑ. ඒ කියන්නේ හරියට setting කරන ගොඩක් කට්ටිය setting කරන් යනවා. නමුත් සමහර කට්ටිය ඉන්නේ එහෙම. මොකද හැමෝම 100% success වෙන්නේ නැහැ. හැබැයි ඌමනාව තියෙන කෙනා, අවශ්‍ය කෙනා, දැනුම තියෙන කෙනා, දැනුම ගන්න ඕන කෙනා සල්ලි හොයනවා. ඒක තමයි process එක. ඒක තමයි ඕන business එකේ process එක. Tamanට ඌමනාවක් තියෙන එක කරගන්න පුළුවන්. මේ කට්ටිය හැමෝම තමන්ගේ ඌමනාව මත accounts දාගෙන setting කරන කට්ටිය. ඒක drop shipping කරා, direct shipping කරා මේක තමයි process එක. ඉතින් මම මේ සරලව ඔයාලට කිව්වේ right? හරි. ඉතින් මම මේ ඔයාලට කියන්නේ selling කරනවා නම් ඒක හරියට කරන්න. එතකොට මේ 20 කියන්නේ ගොඩක් opportunity එකක් තියෙන තැනක්. මේ eBay එකේ ගොඩක් opportunity එකක් තියෙන තැනක්. මොකද ඔයා ගෙදර ඉඳන් phone එකෙන් හෝ laptop එකෙන් Taman දවසට පැය භාගයක් පැයක් වැය කරලා Tamanට passive income එකක් ගන්න පුළුවන් platform එකක් තමයි මේ eBay selling කියන්නේ. ඒ වගේම තමයි දැන් තව කට්ටිය තව misunderstand එකක් කරන් තියෙනවා. මම ඒකත් ඔයාලට පැහැදිලි කරනවා. ඒක තමයි මෙන්න මේක. ඒ කියන්නේ මේ eBay එකේදී 2026 eBay platform එක ගොඩක් sales වල new opportunities open කරලා තියෙනවා. ඒක ඇත්ත. ඒක මම කියන්න ඕනේ නැහැ. ඔකට eBay site එකට ගියොත් ගහුවොත් Google 2026 what is the new eBay opportunities කියලා කට්ටිය ගහුවොත් ඒ කට්ටිය ඔයාලට A to Z summary එකක් statement එකක් දානවා right this is the your opportunity this is the your benefits right so ඒ කට්ටිය කට්ටියට දාන්න ඉතින් ඕක කට්ටියට පුළුවන් එතනින් choose කරලා මොනවද ඔයාලට ගන්න පුළුවන් මොනවද හොඳ opportunities තියෙන්නේ ඔයාලට මොනවද හොඳ benefits තියෙන්නේ ඔයා මේක කරද්දී ඔයාලට මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියලා ඔයාලට ඒක idea එකක් ගන්න පුළුවන් ඒක තමයි ඒ ක්‍රමයේ business model එකේ මේක ඇවිල්ලා මම හැම වෙලේම කියන එක මේක hack click කරන්න මුදල් invest කරන්න පිරමීඩ එහෙම දිනනවා නම් ඔයා මේ වීඩියෝ බලන්නත් එපා ඒ වගේ මයින්ඩ්සෙට් එකක් තියෙන උන්ට මේක හරියන්නේ මේක හරියන්නේ මම ජෙනුවින් බිස්නස් එකක් කටක් කරලා කියන්න පුළුවන් රයිට් මම මේක කරන්නේ මම ඔන්ලයින් බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් කරනවා eBay කියන platform එකේ මිලියන 134ක් 180ක් විතර ඉන්නවා ලෝක වටේ ඉන්න ලෝකෙ ඒෂියන්ස් යුරෝපියන්ස් හැමෝම රයිට් ඒක අයිඩියා එක තියනවා දැන් තමයි ලෝකෙ ඉන්න ඕනම කෙනෙක්ට මේක සෙටින් පටන් ගන්න පුළුවන් ඩ්‍රොප් shipping වගේම ඩිරෙක්ට් shipping මේ දෙකම කරන්න පුළුවන් ඒක හොඳට අවබෝධ කෙනෙක් ඉන්නවා නම් හිතුවොත් මේක උඩ කරන්න පුළුවන් ඩිරෙක්ට් shipping විතරක් කියලා එක්ක උඩ පිස්සු එක්ක ඌ මේ ගැන දන්නේ නැහැ. එහෙම තමයි කියන්නේ. තව කෙනෙක් හිතනවා මේක ඩ්‍රොප් shipping විතරක් කරන්න පුළුවන් කියලා. එයාටත් ඒ සෙතේම තමයි. එහෙම එක්කෙනෙක්ට කියන්නේ එහෙම නෑ. ඔයාට කැමති නම් දෙකම කරන්න පුළුවන්. නැත්තම් ඔයාලා ඩ්‍රොප් shipping නැත්තම් ඩිරෙක්ට් shipping කරනවා. කවුරුත් නීති දාන්නේ නැහැ. මේක වල මේක කරන්න එපා මේක වල මේක එහෙම නෑ මේකේ. ඔයාට කැමති දේ ඔයා කරන්න. හැබැයි ඒක හරි විදියට account එක create කරන්න. account එකක් create කරලා දුනත් ඒක fake details දාලා හදන්න බෑ. එතකොට eBay එක වාගේ නමට හදලා පේවුනික තව කෙනෙක්ගේ නමට හදලා ගන්න බෑ. ඒක ජෙනුවින් තියෙන්නේ. මොකද මේක ඇල බිස්නස් එකක් නේ. මේක ඇල බිස්නස් එකක්. මේක ඇල හරිය ඩීටේල්ස් ලිඛිත ඩීටේල්ස් දීලා වගේ නම ගම ඇඩ්‍රස් එක දීලා මොකද ඔයා මුදල් උපයන්නේ. මේකෙන් ඉන්න දහස් ගණන් උපයන කට්ටිය, ලක්ෂ ගණන් උපයන කට්ටිය, මිලියන ගණන් උපයන කට්ටිය. සාමාන්‍ය ප්‍රොඩක්ට් එකක් ගත්තොත් දැන් අපි අර 1230ක් සෙල්ලා තියෙනවානේ. නිකන් අපි ඒක ඩොලර් රටයි නිකන් අපි ඩොලර් 5 කියන්නේ 5 වැඩි කරන්න 1232කින් 1232කින් නිකන් කාල්කුලේට් කරලා බලන්න ඩොලර් 5 1232කින් ඩොලර් 5 1232කින් අපි කාල්කුලේට් කරොත් සාමාන්‍යයෙන් ඔයාලට එනවා ඩොලර් 6160ක්. ඒක 305න් අපි වැඩි කරොත් ශ්‍රී ලංකාවේ ගන්න 18,74,800ක්. ඒ කියන්නේ 1.8 මිලියන්.
1.8 මිලියන් එයා earn කරලා තියෙනවා. එතකොට මම ඒක කියන්නේ මේ කියවිලා බිස්නස් එකක්. ඉතින් මේ වගේ සෙරින් එකක් ගන්නම් ඔයා හරියට account එක වාගේ නමල හරියට හදලා account DDS හරියට දාලා නිබඳු account එක හදලා හොඳ product එකක් sell කරන්න දාලා ඒ product එකේ keywords description හරියට තියෙනවද කියලා බලලා හොඳ service එක customer ට දීලා ඒ වැඩ ටික කරන් යනවා. ඒතර තමයි business එකක් කියලා කියන්නේ. අනිත් එක 20 26 කියන්නේ ගොඩක් ඔයගොල්ලෝ දන්නවා දැන් තියෙනවා new technology එකත් එක්ක මේ හැමදේම adapt වෙලා තියෙන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් AI ගත්තොත් මේ හැම market platform Amazon right Amazon එතකොට Etsy එතකොට අපි ගත්තොත් eBay එතකොට ගත්තොත් AliExpress Alibaba ඔය හැම platform එකකම මේවා තියෙනවා. දැන් Facebook Meta Instagram Google ඒ හැම එකෙම තියෙනවා. එතකොට මේවා ඔයාලා මොන හරි වැරදි දෙයක් කළොත් ඒ කට්ටිය catch කරගන්නවා. ඉතින් එහෙම ඒවා වැරදි කරන්නේ නැතුව ඒක කිව්වේ. හොඳ opportunities තියෙන ඒ opportunity එක හරියට ඔය කට්ටිය clear කරගන්නවා. ඉතින් ඒක තමයි මම මේ ඔයාලට අයිඩියා දෙන්නේ. කවුරු හරි misunderstand එකක් තියෙනවා නම් මේකේ මෙහෙම නෑ. එහෙම නෙමෙයි මේක හරියට කරලා සහ ඕකට මේකේ ඔයාලට මේ දැන් එඩි බිස්නස් එකක් කරොත් ඔයාලට මොනවද උනේ? එඩි බිස්නස් එකක් කරොත් උනේ මම දන්න විදිහට. මම වැරදිද දන්නේ නැහැ. හැබැයි මම දන්න ක්‍රම එකක්. ඒත් එඩි බිස්නස් එකක් කරොත් ඔයාලට මොකක්ද උනේ? එඩි බිස්නස් එකක් කරොත් ඔයාලට සාමාන්‍ය ලොකු කැපිටල් එකක් ඕනේ. ඒතර ඔයාලට ලොකු ස්ටාෆ් එකක් ඕනේ. ඒතර ඔයාලට ලොකු පිරිසක් ඕනේ. රයිට්? ඒතර ඔයාලට මේ බිස්නස් මොඩල් එකේ අයිඩියා එක ඕනේ. ඕක තමයි ඕනේ. ඒතර මේ eBay එක ගත්තොත් ඔයාලට එහෙම දේවල් ඕනේ නැහැ. මොකද පිරිසක් ඔයාලට ඕනේද? නැහැ. පිරිසක් ඕනේ eBay කියන මාකට් ප්ලැට්ෆෝම් එක ඇතුලේ මිලියන 180 මිලියන 130 87 80 විතර ඉන්නවා. ඒතර මේකේ ඔයාලට ගත්තොත් මුදලක් ඕනද නැහැ. eBay account එකක් හදන්න ඔයාලට සල්ලි අවශ්‍ය වෙන්නේ නැහැ. මොකටද සල්ලි? eBay account එකක් ගිහලා ඔයාලගේ ෆෝන් එක හදලා ලැප්ටොප් එක හදලා හදන්න. ඒතර මේකට ගිහිල්ලා ඔයාලට ලොකු ස්ටොක් එකක් ඕනද මේ? එහෙම නැහැ. එහෙම ස්ටොක් එකක් ඔයාලට පිරිසක් ඕනද? නැහැ. පිරිසක් ඕනෙත් නැහැ. ඔයාලට පිරිසක් ඕනේ. මොකටද? ඔයාලගේ self එකේ you can start yourself from. ඒක කාටවත් නෑ කියන්නත් බෑ කියන්න බෑ. That's a real scenario. ඉතින් ඒක තමයි තියෙන අනිත් opportunity right? ඒතර මේකට ස්ටාෆ් එකක් ඕනද? ඒ කියන්නේ ස්ටාෆ් එකක් කියන්නේ වැඩ කරන පිරිසක්. ඔය කඩයක් දැම්මොත් ඉතින් කවුරු කෙනෙක් ඕනේ කැෂියර් එකට දාන්න නැත්නම් සෙල්ස් මැන් කෙනෙක් ඕනේ. නෑ මේකට ඒක ඕනේ නෑ. ඔයාගේ සෙල්ස් එකෙන් ඔයාලා කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. right? ඉතින් that's the thing. ඔය කට්ටියට ස්ටොක් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ මේක ස්ටාර්ට් කරන්න. ඒකත් හොඳ ලාභයක්. ඒ වගේම ෂොප් රෙන්ට් එකක් ඕනේ නැහැ. ෂොප් රෙන්ට් එකක් ඔකට ගෙවන්න ඕනෙත් නැහැ. eBay selling කරද්දී ඔයාලට eBay fee එකක් වෙනම තියෙනවා. ඒක වෙනම කියන්න බෑ. ඒක මේ ලොකු මහලු ගන්න නෙමෙයි. ඔය කට්ටිය selling කරන් යද්දී eBay fee එකක් තියෙනවා. eBay fee එක eBay එක විසින් ගන්නවා. ඒක ඔයා මොන platform එකක වැඩ කරත් ඔයාලට ඒක වෙන්න ඕන දෙයක්. Facebook එකේ නිකන් කැම්පේන් වලට ගන්න දෙන්නේ නැහැ. ඩෝලර් එකක් ගහුවොත් තමයි ඔයාලට engagement එකක් හරි traffic එකක් හරි නැත්නම් lead එකෙන් හරි කැම්පේන් එකක් ගහන්න පුළුවන්. ඒ වගේ eBay එකේ ඔය item එකක් list කරොත් ඒක sell වුණොත් ඒක ඒ eBay එකට අදාළ fee එකක් යනවා. එතකොට මේ ලොකු shop rent එකක් කියන්නේ staff එකක් ඕනෙත් නැහැ. ඒ කියන්නේ ඔයාලා ලොකුවට staff build කරන staff build කරන වෙනම eBay sellers ඉන්නවා. ඒ ඇවිල්ලා අර stars තියෙන red stars තියෙන high stars තියෙන ඒ කට්ටිය ඇවිල්ලා සාමාන්‍යයෙන් per day dollar 10,000 15,000 100k වගේ ගහන කට්ටිය ලොකු ස්ටාෆ් එකක් ඉන්නවා. මොකද ඒ කට්ටිය කරන්නේ global market business එකක්. ඒකට නෑ හැබැයි ඔයා වගේ බිගිනර් කෙනෙක්ට ඔයා වගේ ස්ටාර්ට් කරන්න කැමති කෙනෙක්ට මේ වගේ දේවල් ඕනේ නෑ. ඒක ඔයාලට ස්ටොක් ගන්න නැතුව මේක ස්ටාර්ට් කරන්න පුළුවන්. ෂොප් රෙන්ට් ගන්න නැතුව ඔයාලට ස්ටාර්ට් කරන්න පුළුවන්. ස්ටාෆ් ගන්න නැතුව ඔයාලට මේක ස්ටාර්ට් කරන්න පුළුවන්. ඉතින් මේක තමයි හොඳම ඔපචුනිටි එක ඔයගොල්ලෝ කරනවා. රයිට්. ඉතින් එතකොට eBay selling කියන්නේ අන්න ඒකට. eBay selling කියන්නේ තමන්ගේ බිස්නස් එකක්. ඒක ගැහැණු පිරිමි බර්ධකින් තොරව වයස බෙදේ නැතුව දැන් අපි 2024 දී ජොයින් වුණා මම හිතන්නේ ඕලල් කරන ඕලල් ඉවර වෙච්ච මල්ලි කෙනෙක් ඕලල් ඉවර වෙලා මම හිතන්නේ අංකල්ගේ ආන්ටි ඒ කියන්නේ ගෙදර කෙනෙක්ගේ නමට තමයි account හදාගෙන දැන් හොඳ සෙල් එකක් කරගෙන යනවා. ඒ කට්ටිය ඔය දැන් අපේ වෙනම තියෙනවා මේ paid sellers like group මේ channel එකක්. ඒකට අපි දාලා තියෙනවා කැමති කෙනෙක් ඉන්නවා මැසේජ් එකක් දාන්න මම ඒක ඔයාලට free add කරලා ඒකේ ideas ටිකක් ඔයාලට ගන්න දෙන්න. right? ඉතින් මට පුළුවන් දේ මම කරනවා. ඉතින් eBay කියන්නේ අන්න ඒ වගේ තැනක්. ඉතින් මේක ඇවිල්ලා හොඳ great opportunity එකක්. මේක හරියට කරගන්න. ඉතින් මේක ඇවිල්ලා අර හරියට කරොත් හරියට දෙයක් කරගන්න පුළුවන්. නැතුව අර අර කිව්වා වගේ දේවල් දෙන්න ඔය කට්ටිය මේක බලන්නත් එපා. ඒක skip කරලා දාන්න. මේක අයින් කරලා දාන්න. මේක ඕන කට්ටිය විතරක් බලන්න. සහ ඔකට හරියට eBay selling ඉගෙන ගන්න ඕන නම් කතා කරන්න ඊට education එක දිනා හොඳට ඔයාලට කියලා දෙන්නම් කරන process එක අපි ස්ටුඩන්ට්ලා ඕන තරම් ඉන්නවා කරන. ඉතින් හරියට කරගන්න ඕන. right? එතකොට මෙන්න මේක තමයි eBay concept එක කියලා කියන්නේ. අනිත් එක තමයි මෙතනින් තව එකක් තියෙනවා. ඒක තමයි මෙන්න මේක තමයි eBay concept එක කියලා කියන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් මෙන්න මේක ගන්න. මේ ඉන්නේ කවුද customer. එන්නේ customer කෙනෙක්
ඉස්සල්ලාම ඉන්න බෑ. ඒක කස්ටමර් මිලියන ගණක් ඉන්නවනේ eBay එකේ. මේ තියෙන eBay එක වගේ ෂොප් එක. එහෙනම් නැත්නම් ඔය කඩේ කියලා හිතන්නකො. රයිට් ඒක. ඒතර ඔයා ඩ්‍රොප් ෂිපින් කරා, ඩිරෙක්ට් ෂිපින් කරා මෙන්න මේකේ ගිහිල්ලා ඔයා ප්‍රොඩක්ට් ටිකක් දානවා. මේ ප්‍රොඩක්ට් ටිකක් දැම්මම පස්සේ මෙන්න මේ කස්ටමර් කැමති නම් මේ ප්‍රොඩක්ට් එක වගේ බයි කරනවා. බයි කරාට පස්සේ ඔයාලට පේමන්ට් එක කරනවා. පේමන්ට් කරාට පස්සේ අපිට තියෙන ඩිරෙක්ට්ලි මෙන්න මෙතන ගිහිල්ලා ඩ්‍රොප් ෂිපින් නම් අපේ සප්ලයියට දෙන්නේ, ඩිරෙක්ට් ෂිපින් නම් ලංකාවේ ඉඳලා අපේ අයිටම් එක අපි අපිට යවන්න තියෙනවා. එතකොට අපි මොකද පැකේජ් කරලා ගෙලින්ම අපේ ශ්‍රී ලංකාවේ නම් පෝස්ට් ඔෆිස් එකට නැත්නම් ප්‍රයිවට් කුරියර් සර්විස් එකට දාන්නෝනේ. AliExpress එකෙන් අයිටම් එක Alibaba එකෙන් ගන්නවනේ. ඕඩර් එක ප්ලේස් කරලා ට්‍රැකින් නම්බර් කරලා eBay එකට දාන්න තියෙන eBay එකෙන් කෙලින්ම කොහෙද යන්නේ? eBay එකෙන් කෙලින්ම යන්නේ කස්ටමර් එකගේ හෑන්ඩ් එකේ. මේ තියෙන ඩිලිවරි එක ඉතින් මේක මෙයාට යනවා. ඕක තමයි ප්‍රොසෙස් එක. ඉතින් මේක තමයි සෙලින් සයිකල් එක අත්‍තරම ගත්තොත්. ඉතින් මේ 20යි 26යි කියන ග්‍රේට් ඔපචුනිටිස් තියෙන ප්‍රොසෙස් එකක් තමයි eBay සේල් එක. හැබැයි මේක හරියට කරගන්න ඕනේ. මේ හරියට කරන ප්‍රොසෙස් එක අපි ඔයාලට කියලා දෙනවා A to Z. ඉතින් ඔයකට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් ඊටොප් এডুকেෂන් එක පල්ලෙහා තියෙනවා. WhatsApp එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. සම්බන්ධ වෙන්න. ඉතින් අපේ ෆ්‍රී සෙමිනාර්ස් තියෙන එකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. හරියට කරන්න ඕනේ. ඉතින් 100%ක් නිවැරදිව කළොත් ඔයාලට කරන් ගන්න පුළුවන්. නිවැරදිව කියන්නේ මේක මහලු ඕන දෙයක් හරියට කළොත් තමයි ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඔයා මෙතන ආවට ගියාට මේ ඉන්කම් එකක් ගන්න බෑ. ඉතින් ඒ හරි ප්‍රොසෙස් එක හරියට දැනගන්න ඕන නම් ඇවිල්ලි ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් ඔයාලට eBay selling through success වෙන්නේ කොහොමද, මේක හරහා ඉන්කම් එකක් ගන්න කොහොමද කියලා හරි අවබෝධයකින් යුක්තව ඔයාලට මේක ගැන ප්‍රොසෙස් එක ගැන අයිඩියා එක දෙන්න. ඉතින් eBay selling කියන්නේ මම අර කිව්වා වගේ great opportunity එකක්, හොඳ business එකක්, genuine business එකක් ඔයාලා හැමෝටම කරන්න පුළුවන්. ඉතින් eBay එක ගත්තොත් මේ ඕන products තියෙනවා. ඒ කියන්නේ මේ ගත්තොත් මේ එක product එකක් විතරයි ඔයාලට කැමති ඕන. දැන් මෙතනින් අපි ගත්තොත් shop buy category ගත්තොත් මේකේ ලෝකේ motor mechanic, electronic, එතකොට home decoration, business industries, එතකොට jewelry categories. ඉතින් මේ watches කියලා ගත්තොත් දැන් luxury watches කියලා ගත්තොත් කියන්නේ කෝටි ප්‍රකෝටි ගණන් වල ඔටලෝස් මෙතන තියෙනවා. දැන් මේ ගත්තොත් ඩෝ 379 මේ ඒ කියන්නේ හොඳ branded watches තියෙනවා. ඉතින් මේ ඩෝ 1326 ලොකු ගණන් වල තියෙනවා. ඉතින් ඩෝ 2200යි. ඉතින් Cartier watch එකට Cartier කියන brand එක දන්නවා නම් ඒක world එකේ number 1 brand එකක්. ඉතින් ඒ වගේ ලොකු brand පවා මේ වගේ වෙලා සෙල් කරන්නේ ඒ කට්ටියට මේකේ හොඳ great opportunities තියෙන ඉඳලා Nike, එතකොට football, soccer, එතකොට ඒ හැම brand එකක්ම මේක සෙල් කරනවා. ඉතින් eBay selling කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ඉතින් හරියට සෙල් කරලා හරියට ඉදිරියට යන්න තියෙන්නේ. ඉතින් shop ගත්තොත් මේ item 22000ක් සෙල් කරලා තියෙනවා. මේ වගේ කට්ටියට ඉතින් ඉන්නවා staff එකක්. ඒ කියන්නේ පොඩි අයට නෑ, ලොකු අයට staff එකක් ඉන්නවා. මොකද මෙච්චර ලොකු ගණන් ඒ කට්ටිය item මන් සෙල් කරනවා නම් ඉතින් මේ $4 ලක්ෂ කීයද? $4 ලක්ෂ sorry $3 ලක්ෂ 44 කියන ලොකු ගාණක් සාමාන්‍ය. අපි ගත්තොත් මේකේ eBay to LKR to dollar to LKR කියලා ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය මේකේ තියෙන ගාණත් එක්ක කොච්චර ලොකු ගාණක්ද කියලා. ඉතින් දැන් ඩොලර් එකක් කියන්නේ කීයද? ඩොලර් එකක් කියන්නේ 309යි. එතන මේ වොච් එක කීයද? මේ වොච් එක ඇවිල්ලා ඔයාලා බලා ගන්න පුළුවන් කීයද? රිචඩ් මිලර් කට්ටිය හරත් ඇති ඩෝ 3,44,82යි. ඉතින් මේක අපි නිකන් මෙතන ගහලා බලමු කීයද කියලා. කීයද? 1,64,37,603යි. කියන්නේ over 10 million. over 10 million watches මේ වගේ platform එකක සෙල් කරන්නේ මේ වගේ ඒ තරම් මේවා ලෝකේ number 1 තියෙන market platforms නිසා. ඉතින් ඒක ගැන ඔය කට්ටිය අවබෝධ කරගන්න නැතුව මේක එල්ල මේ Asian countries වල විතරක් තියෙන මේ site එකක් මේ direct shipping and direct shipping විතරයි කරන්න පුළුවන්. drop shipping and drop shipping විතරයි කරන්න පුළුවන්. සහ මේක මේ ලංකාවේ කට්ටිය විතරයි බඩුවන්නේ. ඒව නැහැ. එහෙම එකක් නැහැ. right? මේක එල්ල ඕනම කෙනෙක්ට භාණ්ඩයක් විකුණන්න පුළුවන්. ඕනම කෙනෙක්ට භාණ්ඩයක් මිලදී ගන්න පුළුවන්. ලෝක ඕනම කෙනෙක්ට සෙල් කරන්න පුළුවන්. ඔයාලට කැමති දෙකෙන් drop shipping and drop shipping, direct shipping and direct shipping කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක තමන්ගේ අතේ තමයි තියෙන්නේ. තමන් හරියට කරගන්න. ඉතින් ඒක හරියට කරගෙන ඉදිරියට යන්න. ඉතින් මේ තියෙන item list කරලා ඒ වගේ මේ ලංකාවේ කට්ටිය පිළිවෙලට කට්ටිය මේ ඕන තරම් තියෙනවා. මේ වගේ gadget එකක් ගත්තොත් සාමාන්‍ය pets item ගොඩාක් තියෙනවා. ඉතින් ඒව සෙල් කරනවා. මේව ගත්තොත් AliExpress එකේ ඉතින් පොඩි ගණන් යන්නේ. ඔයාලා මේ ලංකාවෙත් මේව හොයාගන්න පුළුවන්. direct shipping කරන විදිහට කරන්න පුළුවන්. right? ඉතින් අවසාන වශයෙන් කියන්නේ ඉතින් මේක ඇල්ල බිස්නස් එකක්. ඉතින් මේක හරි concept එක දැනගෙන හරියට කරන්න. ඉතින් හරියට මේක අයිඩියා එක ගන්න ඕන නම් ඔය කට්ටිය කතා කරන්න ඔය කට්ටිය කියන්න පුළුවන්. නැත්නම් ඔය කට්ටියට ඉස්සරහට වීඩියෝ අප්ඩේට් කරන්නම්. සහ ඔය අපේ ස්ටුඩන්ට් ලගේ ඉන්කම් තියෙනවා. ඒවත් අපි ඔයාලට ඕන අවශ්‍ය නම් අපි දාන්නම් මේ YouTube එකේ වීඩියෝ සහ
ඒ ගැන ඔයාලට දිනේ කරන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මේ ඔයාලා කැමති නම් මේක කරන්න. මම කාටවත් මේ අපි කාටවත් බලෙන් ඉන්න කියන්නේ නැහැ. මොකද අපි අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ කට්ටිය කැමති නම් ඔයා මේක ස්ටාර්ට් කරන්න. ඔයාලා කියන්නේ මේක කෝස් එකක් කරන්න ඕනේ. ඔයා තනියෙන් ස්ටාර්ට් කරනවා. තනියෙන් ඔයාගේ සේල්ස් එක ස්ටාර්ට් කරලා ඔයාලට බැරි වුණොත් ඔයා අපිට කතා කරන්න. නැත්නම් තව මේ eBay කෝස් කරන ලංකාවේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය ගාවට යන්න. නමුත් හරි විදිහට හරි ඉගෙන ගන්න. අපි සුපර් මේ මම ඇවිල්ලා එක්ස්පර්ට් කියනවා නෙමෙයි. මම යමක් කමක් දන්නවා මේක. නමුත් මට වඩා යමක් කමක් දන්න මිනිස්සුත් ඇති. සහ ඕන කෙනෙක් ඉන්නවා. ඉතින් ඒක මට ප්‍රශ්නයක් නෑ. නමුත් මම රෙස්පොන්සිබිලිටි එකක් කරගෙන මට මේ මාකට් එකේ අයිඩියා තියෙනවා. සහ මට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මම ඒකෙන් කියන්නේ මම කියන ඔය කට්ටිය කෝස් එකට ජොයින් වෙන්න නැතුණත් ඔය කට්ටිය තනියෙන් වාගේ සෙල්ස් එකකින් ස්ටඩි කරන්න තනියෙන් කරන්න. ඉතින් තනියෙන් කරලා හරි තනියෙන් හරි කොහොමද ඩොලර් එකක් හරි උපයන්න නිකන් ඉන්න බෑ. මොකද මේ තියෙන කාලේ ඔය කට්ටියට සක්සස් වෙන්න බැරි නම් ළමයි මම හිතන්නේ වෙන කාලයක් එයි කියලා. මොකද මේ තියෙන great opportunities අපිට කලින් කට්ටියට තිබුණේ නැහැ. තාක්ෂණය අතින් ගත්තොත් ඉහළයි, ඉන්කම් ප්‍රොසෙස් කරන්න ගියත් ඒත් ඉහළයි. ඉතින් හැම අතින් ඉවරයි. ඉන්කම් ප්‍රොසෙස් කියලා එක එක ස්කෑමර්ස් තියෙනවා, පිරමීඩ තියෙනවා. ඉතින් එක එක ඉන්වෙස්ට් කරන්න තියෙන. ඊවට යන්න එපා. හැම වෙලේම බලන්න පොඩි මුදලකින් ස්ටාර්ට් කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ පුළුවන් තරම් සල්ලි නොදා සල්ලි සේව් කරගෙන ජෙනුවින්ලි කියන්නේ ඩීසන් ස්ටාර්ට් කරන්න පුළුවන් එකක් කරන්න අන්න එතකොට ඔයාලට කරන්න පුළුවන්. හොඳම දේ බිස්නස් කරන්න, බිස්නස් කරලා ඉන්වෙස්ට් කරන්න. ඉන්වෙස්ට් කරන්න යන්න එපා බිස්නස් කරන්න නැතුව. ඒ කියන්නේ මේකේ process එක තියෙන්නේ money make to money. ඒ කියන්නේ ඔයා money make to money ඔයා බිස්නස් කෝ ජොබ් එකක් කරලා ඔයා සල්ලි ඉපුවොත් තමයි ඔයාට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ෆස්ට් එක ඔයා you want to make money. ඒ කියන්නේ ඔයා ඉස්සෙල්ලාම සල්ලි හදන්න. සල්ලි හදලා ඔයා ඊළඟ ස්ටෙප් එකට යන්න ඉන්වෙස්ට් කරන්න. නැතුව ඔයා සල්ලි හදලා හදන්න නැතුව ඔයා ඉන්වෙස්ට් කරන්න ගියොත් ඔයා එතන වැරදි. ඉස්සෙල්ලාම හදන්න සල්ලි. ඒකේ ජොබ් එකක්ද කරන්නේ ජොබ් එක කරන ජොබ් එක කරනකම පැසිව් ඉන්කම් එකක් ගන්න. මේ පැසිව් ඉන්කම් එක ඉන්වෙස්ට් කරන්න. නැත්තම් ඔයා මොකක් හරි බිස්නස් එකක් ස්ටාර්ට් කරලා බිස්නස් එක එස්ටැබ්ලිෂ් වුණාට පස්සේ බිස්නස් එක යම් තාක් දුරට ඉන්කම් එකක් එද්දි අන්නවා ගිහලා ඉන්වෙස්ට් කරන්න. ඒක ඉන්වෙස්ට් කරනවා ගිහිල්ලා ගෝල්ඩ් වලට නැත්තම් ඔයා ලෑන්ඩ් එකද ඉන්වෙස්ට් කරන්නේ නැත්තම් ඔයා වෙනත් ලෝකේ තියෙන එක එක හොඳ ප්ලැට්ෆෝම්ස් වලද ඉන්වෙස්ට් කරන්න කියන එක ඔයාගත්තේ තියෙන. හොඳට හොයලා බලලා අයිඩියා එකක් කරන් ඒවට ගිහලා ඉන්වෙස්ට් කරන්න. නැත්නම් ස්ටොක් මාකට් එකේ තියෙන ඒවට ඉන්වෙස්ට් කරන්න. හැබැයි ඔයා ඉස්සෙල්ලාම සල්ලි වань money make to money ඒක හොඳට දෙයක්. සල්ලි හුවොත් තමයි සල්ලි ඉන්වෙස්ට් කරන්න ඕනේ. නැතුව සල්ලි ගිහලා සල්ලි නැතුව සල්ලි ඉන්වෙස්ට් කරොත් ඉන්වෙස්ට් එක ලොස් වුණොත් ඒක ඉවරයි. ඔයා සල්ලි ඉන්වෙස්ට් කරනවා නම් ඒකෙන් 50% අයිඩියා තියෙන රයිට් මේක හම්බුනොත් හරි නැත්නම් නෑ. නමුත් මේක ඇවිල්ලා මට ලර්න් එකක් සහ මේ හොඳ කම්පැනි එකක්. ඒක නේද ඉදිරියට යන්න. ඉතින් මෙච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් eBay selling ස්ටාර්ට් කරන්න හොඳයි. eBay selling Shopify තියෙනවා. ඒවා ස්ටාර්ට් කරන්න පුළුවන්. තව පොඩි බ්‍රෑන්ඩ් එකක් ස්ටාර්ට් කරන්න මොකක් හරි ටිකක් ස්ටාර්ට් කරලා ඉස්සරහට යන්න. නමුත් පුළුවන් තරම් ඩොලර් වලින් ඉන්කම් එකක් උපයන්න try කරොත් ඔයාලට ඒක ගන්න. LKR වලින් යූස් කරන්න කමක් නැහැ. නමුත් ඩොලර් එකේ පවර් එක වැඩි මොකද? ඔයාලා මේ වගේ ප්ලැට්ෆෝම් එකේ ඩොලර් 10ක් කිව්වොත් ලංකාවෙන් බැලුවොත් රුපියල් 3000. සරලව ගත්තොත්. ඇයි ඩොලර් එකක් කියන්නේ 305ක් 300ෙන් ගන්න වේත් විතරයි. ඉතින් ඕක තමයි කියන්න තියෙන්නේ. ඉතින් 20යි 26 great opportunities තියෙනවා. ඉතින් පටන් ගන්න. ideas ඕන කට්ටිය කතා කරන්න. නැත්තම් තනියෙන් හරි start කරන්න. දන්නේ නැද්ද ඒවා කියලා නම් අහන්න. ඒකත් මම නැත්තම් staff එකේ කට්ටිය ඉන්නවා. support team එකේ කට්ටිය ඉන්නේ. ඒ කට්ටියෙන් අහගන්න. ඉතින් message එකක් දාන්න ideas ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි කමන්නේ හැමෝම ගොඩ යන්න ඕනේ. ඉස්සරහට මේ වගේ අලුත් videos දාන්නම් ඊපී සම්බන්ධව සහ තව තියෙනවා එක එක දැන් AI concept එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉස්සරහට ඒවා සෙල් කරන්න පුළුවන් අපිට Fiverr through සෙල් කරන්න පුළුවන්. තව එක එක platforms තියෙනවා ඒ වගේ සෙල් කරන්න පුළුවන්. ඉතින් Fiverr කියන්නේ එකක් විතරයි ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒව ගැන ඉස්සරහට ideas දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොම නමුත් eBay කියන්නේ හොඳ දෙයක්. eBay එකෙන් start කරන්න start කරලා ගොඩ යන්න. මොකද ඔයා ගෘහිණියක් වශයෙන් ගියත් ඔයා ස්ටඩි කරන ස්ටුඩන්ට් කෙනෙක් වුණත් ඔයා නැත්නම් ජොබ් එකක් කරන කෙනෙක් වුණත් ඔයා මොන තරහ දෙන්න කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයාට එහෙම ඉංග්‍රීසි දැනුම කම්පියුටර් දැනුම එහෙම ලොකු දේවල් ඕනේ. eBay account එකක් start කරලා පොඩි ප්‍රොඩක්ට් එකක් දාන්න සෙල් කරගෙන යන්න සල්ලි ගන්න තව ප්‍රොඩක්ට් එකක් දාන්න රීඉන්වෙස්ට් කරන්න අය ප්‍රොඩක්ට් එකක් ගන්න හොඳ දෙරින් එකක් ගන්න මාසෙට ඩොලර් 300ක් වගේ earn කරන්න try කරන්න නැත්නම් ඩොලර් 200ක් වගේ earn කරන්න try කරන 60000ක් 80000ක් වගේ income එකක් ගන්න ඒ ඇති ඒ කරන එකම ජොබ් එකක් කරන ජොබ් එක සේව් කරගෙන දවසට පැය භාගයක් පැයක් මේකට වෙන් කරලා මේක හොඳට කරන් යන්න ඒකට දෙන්න සපෝට් එක ඔයාලට තනියෙන් බැන්න කතා කරන්න අපි ඔයාලට දෙන්නම් eBay selling කියන්නේ ඉතාමත් හොඳ business opportunity එකක් ඔය හැමෝටම එන හැමෝටම සුබ දවසක් ඊළඟ next video එකකින් අපි හැමෝම සම්මුමු හැමෝම පරිස්සමින්